ඔය අර දැන් හදපු ගණන් ටිකට කලින් වීඩියෝ එකේ හදපු ගණන් ටිකට අමතරව තව මේ අනුකරණය කරන තව කොටස් 3යි තියෙන්නේ. කියන්නේ ක්‍රම 3යි තියෙන්නේ. හරිද? කොටස් වශයෙන් අනුකරණය කරන එකයි අර භින්න භාග ක්‍රමයකෝයි තව ආදේශ දාලා මේ අනුකරණය කරන ටිකකුයි. ඒකයි මේ දැන් ඔය කරපු වගේ ඒ කියන්නේ බේසික් ඒ වගේ ටිකක් තමයි තියෙන්නේ. අපි බලමු දැන් කොටස් වශයෙන් මේ අනුකරණය කරන ඒවා. ඒ කියන්නේ කොටස් වශයෙන් අනුකරණය කරනවා කියන්නේ වැඩි කිරීම දෙකක් තියෙන්නේ. ගානක් ගන්න. වැඩි කිරීම දෙකක් තියෙන්නේ. ගානක් දෙමෙරියෙන් ඊළඟ ටියුට් එකේ පළවෙනි ගාන එක්සැම්පල් එක. ඒකේ තියෙන්නේ x sin x එහෙනම් x sin x dx වැඩි කිරීම දෙකක් තියෙන්නේ. වැඩි කිරීම දෙකක් තියෙනකොට මේ ක්‍රමයේ විතරයි තියෙන්නේ හදන්න, වෙන කිසිම ක්‍රමයක් නැහැ. හරිද? ආදේශ කරලා හදන්න පුළුවන්, ඒත් ඒක කියන අවුල් සංකීර්ණයි. මේකේ සූත්‍රය තමයි මේ දෙකෙන් ඒ කියන්නේ කැමති එකක් අපි uv කියලා තීරණය කරනවා. හරිද? එක්ක මේක u කියලා ගන්නත් පුළුවන්, මේක v කියලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ කරන්නේ uv කියලා වැඩි කරලා ඔහම ලියා ගන්නවා. ඒකෙන් අඩු කරනවා v, ඒකෙන් අඩු කරනවා. ඒ කියන්නේ අවකලනය v i u වල අනුකලනය නෙවෙයි අවකලනය. හරිද? ඔන්න ඕක තමයි සූත්‍රය. මේ දෙක වැඩි කර මේ දෙක නම් ඉස්සෙල්ලාම ලියා ගන්නවා. ඉතින් මේ දෙක වැඩි කරලා ලිව්වා, ඍණ දැම්මා. ඊට පස්සේ v නිකන් ලිව්වා u වල අනුකරණය. ඒකේ දැන් මේ දෙකෙන් අපි සිලෙක්ට් කරගන්න ඕනේ මොකද්ද u මොකද්ද v කියලා. ඒක සිලෙක්ට් කරගන්න මෙන්න එහෙම මේ එකක් තියෙනවා isolate කියලා එකක්. ඔන්න ඔහම. දැන් මේ i වලින් කියන්නේ ඉන්වර්ස්. ඒ කියන්නේ අර sin ඉන්වර්ස් කියලා එහෙම තියෙන්නේ. හරිද? l වලින් කියන්නේ ලඝු. මේකෙන් ඝාතීය. ඒ කියන්නේ අර x වර්ග ඒ වගේ අර තියෙන්නේ 2x වර්ග x 4 ඔය වගේ ඒවා තමයි මේ ඝාතීය. මේකෙන් ත්‍රිකෝණමිතිය. මේකෙන් කියන්නේ ex. හරිද? මේ තියෙන ඒවාගෙන් මේ උඩ තියෙන එකක් තමයි ඉස්සෙල්ලාම සිලෙක්ට් කරන්නේ. දැන් මෙතන මේ ගානේ තියෙන්නේ x කියන්නේ ඝාතීය. තුන්වෙනියටනේ තියෙන්නේ. sin x කියන්නේ ත්‍රිකෝණමිතිය එකක්. එතකොට මුලින් තියෙන්නේ මේකනේ ඝාතීයකනේ. ඒක තමයි u වලට ගන්න. මේක මතක තියෙනවා නම් ඕනිම ගානක් හැදුව හැකි. මේකෙන් ඕනිම ගානක් හැදුව හැකි. මේ විදිහට වැඩි මේ විදිහේ ගණන් මම දැක්කර තියෙනවා මේ පාස් පේපර් එකේ. මේ විදිහේ ඕනිම ගානක් හැදුව හැකි. මේක මේ විදිහේ ඕනිම ගානක් හැදුව හැකි මේකෙන්. හරි. දැන් අපි මේ විදිහට හදලා බලමු. මේ දැන් u වලට දාන්න x නේ sin x. මේක අපි වැඩි කරලා ලියාගත්තා. ඊට පස්සේ ඍණ ගන්න v ලියාගත්තා. v කියන්නේ sin x. u වල අවකලනය අනුකලනය නෙවෙයි අවකලනය. x වල අවකලනය මොකද්ද? x වල අවකලනය 1යි. sin x වැඩි කිරීම 1. මේ ඩොට් එකෙන් මම කියන්නේ වැඩි කිරීමයි සාමාන්‍යයෙන්. මේ ඩොට් එකෙන් වැඩි කිරීම දාන්න. එතකොට sin x. හරිනේ sin x වල මේ අවකලනය අනුකලනය. දැන් මේකෙන් අනුකරණය කරන්නේ අර මෙතන u ලියාගන්නේ මේ අවකලනය කරලා. u ලියාගන්නේ අවකලනය කරලා. ඊට පස්සේ හැදෙන එක සම්පූර්ණයෙන් අනුකරණය කරන්න තියෙන්නේ. ගණන් ටිකක් හදනකොට සෙට් වෙයි. ඊට පස්සේ මෙතන ඍණ cos x නේ. මේකේ අනුකලනය ඍණ cos x. එළියේ ඍණ තියෙනවා. x sin x.
x sin x ඍණයි දාන්න cos x. මොක තමයි උත්තරේ. හරිද? ඊට පස්සේ ආයෙ එකක් තියෙනවා t වර්ග et dx. දැන් මේකෙන් කියන්නේත් මේ වැඩි කිරීම දෙකක්නේ තියෙන්නේ. දැන් බලන්න මේ t වර්ග කියන්නේ ඝාතීය. හරිද? මෙතන ex තියෙන ඒවා. එතකොට ඉස්සෙල්ලාම අපි තෝරගන්නේ මොකද්ද? u වලට ගන්නෙ මෙන්න මේක t වර්ග. මෙතන t තියෙන්නේ. t වර්ග ලිව්වා et ලිව්වා. අඩු කිරීම දැම්මා. et මෙන්න එක මොකද්ද? අවකලනයද අනුකලනයද? අවකලනය කළා. 2t දැන් මේක ආයෙ වැඩි කිරීම දෙකක් තියෙන්නේ. මේක මොකද්ද කරන්නේ? මේක ආයෙ අර විදිහටම කරනවා. මේක ආයෙ අර විදිහට කරනවා. ඔයන වෙන තැනකින් කරලා ඉවරලා ඒක ඉතින් ගහලා සෙට් කරන්නත් පුළුවන්. හරිද? වරහන් ඇතුලේ දෙකයි තීරලා ලියාගත්තා. ආයෙ මොකද්ද කරන්නේ? 2t අවකලනය කරහම 2 t වර්ග et දැන් මේක අනුකරණය කරන්න අපිට පුළුවන් නේද මේ? 2 එළියට ගත් 2 අපිට එළියට ගන්න පුළුවන්. 2 එළියට ගත්තාම et තියෙන්නේ e වල t වෙනි බලය. et අනුකරණය කරහන් කීයද? ඒ කියන්නේ et අනුකරණය කරහන් et ex වගේ තමයි මෙතන t විශේෂණි තියෙන්නේ. මේක අනුකරණය කරහන් ඉන්නේ et ම තමයි. ඊපස්සේ මේක ඉතින් මේ සුළු කරගන්න තියෙනවා. එහෙමයි ඒ ගණන් හදන්නේ. ආයෙ අපි ඊළඟ ගාන බලමු. ex sin x sin x දැන් මේක මොකද්ද? sin ද ඉස්සෙල්ලාම තියෙන්නේ මේකද? ත්‍රිකෝණෙම තියෙන්නේ මේකට කලින් තියෙන්නේ. sin තමයි තියෙන්නේ. හරිද? මේකේ sin තමයි u වලට ගන්නෙ. අර x හරි නේද? දැම්මා ex නිකන් ලිව්වා. හරිද? ඊට පස්සේ sin x අනුකරණය කරහම ඍණ cos x දැන් මේක හරියන්නේ නැහැනේ. උත්තරයක් නැහැනේ. අහපව කරනවා ඉතින් මේකම. මෙන්න මේ කැලලට අහපව ඉතින් මේ ඍණ එළියට අරන් ගෙම මෙතන ඍණ එළියට ගත්තම දාන වෙනවා. ex cos x තියෙන. අහපව මෙන්න මේක අපි මේ විදිහටම කොටස් වශයෙන් අනුකරණය කරනවා. අපි ඒක නිකන් පල්ලෙහාට අරන් හදන්න. මේ හරි. ex cos x හරිද? මේකේ ආයෙත් u වලට ගන්නේ cos x v වලට ගන්නේ ex ඍණ ex ලිව්වා. මේකේ මෙතන මේ sin x අනුකරණය කරලා ලියන්නේ. දෙවෙනි එක අනුකරණය අවකලනය කරලා ලියන්නේ. එතන මෙතන ඍණ නැහැ. මෙතන එතකොට ඍණ අනුකලනීය නෙවෙයි. මෙතන අවකලනීය කරන්නේ sin x අවකලනය කරාම cos x.
හරිද? මෙතන cos x අවකලනය කරාම ඍණ sin x. එතකොට අපිට එනවා cos x e වැඩි කිරීම ex මේ ඍණ මෙතෙන්ට ගන්නවා ධන. හරිද? එතකොට එනවා ex sin x. දැන් මෙන්න මෙතන ඇහිල්ලා තියෙන එක ගානමයි නේද? ගානත් ඒකමයි. මේකට අපි i සමානයි කියලා දාගත්තොත් ඒ කියන්නේ මේ i සමානයි මේ මෙන්න මේකේ අවකලනය. i සමානයි කියලා දාගත්තොත් මෙන්න මේකත් i නේද? මේ ගාන i කියලා දාගත්තොත් මේකත් i නේ. ඒකටත් අපි දාගන්නවා ඉතින් i කියලා. මේකම આવොත් දාගන්නවා ඒ විදිහට. cos x ex ධන i. දැන් මේක ගෙනහිල්ලා මෙතනින් තියන්න. අපි මෙතනින් ගෙනාවේ නේද? එතකොට මේ ඔක්කොම i නිකන් i සමානයි කියලා දාගන්නවා ඉතින් එහෙනම්. sin x i හරි කැමති එකක් දාගත්ත හැකි. ඍණ මෙන්න මේකනේ මෙන්න මේකනේ මෙතන ආවේ. උත්තරේ ඍණ cos x ex ධන i. දැක්කද අනුකලනයේ කැලල අයින් වෙලා ගියා. මොකද මේක වෙනකොට මේක දැම්මා. මේ i වලින් තමයි ඒක හදාගත්තේ. i සමානයි sin x ex ඍණ cos x ex මේ ඍණ මෙතෙන්ට ආවා ඍණ i. ඊට පස්සේ ඍණ i මේ පැත්තට ගේන්න. සමාන ලකුණේ මේ පැත්තට. එතකොට ධන i වෙනවා. මෙතන එන i එකයි මේ i එකයි එකතු වෙලා 2i වෙනවා. 2i සමානයි sin x ex ඍණ cos x ex. ඊට පස්සේ මේ දෙකෙන් මේ වැඩි කිරීම දෙක මේ පැත්තට ගේන්න. sin x ex ඍණ cos x ex බෙදීම 2. මේක තමයි උත්තරේ. හරිනේ. ඒක මේ ලොකුවට යනවා ඒ ගානයි කියන්නේ පොඩ්ඩක් දිගයි. තව තියෙනවා අහපව් ln x dx. දැන් මේකේ වැඩි කරන්න දෙකක් නැහැ. හදන්න බැරි ගණන් මේවා දැන් ln x එහෙම දැන් ln x මෙතන n තියෙන්නේ. ln x වල අවකලනය නම් 1ට x. හරිද? ln x කියලා අනුකලනයක් එහෙම හොයාගන්න නෑ ඉතින් එහෙම. ඒක පට්ට අමාරුයි කියන්නේ. එහෙම එකක් නැති තරම්. ln x වල අරකේ මුලට ආවේ. මෙන්න මේකේ මේ මුලට ආපු ටිකක් තියෙන්නේ. මෙන්න මේවා එහෙම අනුකලන හෙන නෑ. ඉතින් මේ ඉන්වර්ස් වල එහෙම අනුකලනයක් හොයාගන්න මම නම් දන්නේ නෑ. හරිද? ඒවයි අනුකරණ සෑහෙන්න අමාරුයි. මේ පාතට යන්න තමයි අනුකරණ ලේසි. හරිද? මේ වගේ එකක් ආවොත් දැන් වැඩි කිරීම දෙකකුත් නැහැ. හරිද? එතකොට මෙන්න මේ x එක වැඩි කිරීමක් විදිහට හිතලා ගන්නවා. මෙන්න මේක මේ දෙකෙන් තෝර ගන්නවා uv කියලා. මේ dx වල තියෙන x එක ගන්නවා මේ දෙක වැඩි කිරීම විදිහට ගන්නවා. මේ වගේ අමාරු ඒවා. හරිද? අරකම තමයි uv කියලා දාලා හදන්න තියෙන්නේ දැන්. ln x මේ ලඝු වලයි ඝාතීය ඒවයි තිබ්බහම අපි මොකද්ද? ඝාතීය නෙවෙයි මේකට කියන නම මොකද්ද? ඝාතීයද මන්ද? හරියට මතක නැහැ. කොහොම හරි මේ වගේ ලඝු වලයි තිබ්බහම ඉස්සෙල්ලාම u වලට ගන්නෙ මොකද්ද? ලඝු තියෙන එකනේ. මේක තමයි u වලට ගන්නෙ. එහෙනම් ln x වැඩි කරනවා x ගෙන් ඍණ මේක තමයි u මේක v i v ලිව්වා u වල අවකලනය ln x වල අවකලනය තමයි 1/8x. දැක්කද මේ x x කැපිලා ගියා. නිකන් එකේ අනුකලනය x අනුකලනය x
එක. ඒ විදිහට තව මේ ගණන් තියෙනවා. ආපහු මෙතන තියෙනවා tan inverse x dx. ඔය විදිහට මේකේ ඉතින් මේකනේ u මේක v. tan inverse x. මෙතන මේ ඩොට් එකෙන් කියන්නේ වැඩි කිරීම. ආයි x ලිව්වා tan inverse වල අවකලනය අනුකලනය නෙවෙයි. එකයට x වර්ග. හරිද? ඒක ඊට පස්සේ මෙහෙම එකක් නෙවෙන්නේ. මේක අපි පල්ලෙහාට අරන් හදන්න. අනුකලනය ගණන් හදනකොට මෙන්න මේ යට තියෙන එක අවකලනය කරලා උඩ හදා ගන්න පුළුවන් නම් ඒක අපිට කෙලින්ම ඩිරෙක්ට් ලියන්න හැදී. යට තියෙන 1 x වර්ගය මේක අවකලනය කරහන් එන්නේ 2x. කෙලින්ම මේක අනුකලනයේ කෙලින්ම ඩිරෙක්ට් ලියුව හැකි මෙන්න මේක උඩ හදා ගන්න පුළුවන්. උඩ x තියෙනවා 2 තමයි නැත්තේ. ඉතින් අපි මෙහෙම කරනවා. 2කින් වැඩි කරලා ආයි 2කින් බෙදනවා. එතකොට කිසි වැරද්දක් නැහැ නේ. 2කින් වැඩි කරලා 2කින් බෙදුවාම කිසි වැරද්දක් නැහැ නේ. උඩ යට දෙකම 2කින් වැඩි කරනවා. මෙතන උඩ වැඩි කරන දෙක ගේනවා මෙතෙන්ට x ගාවට. අර අනිත් දෙක මේකෙන් පිටට ගේනවා. එතකොට ඔන්නම නෙන්නේ. දැන් මෙන්න මේකේ අනුකරණය අවකලනය කෙලින්ම උඩ හැදිලා අවකලනය කෙලින්ම උඩ හැදිලා එතකොට අපිට මේක කෙලින්ම ලියන්න හැකි ln 1 ධන x වර්ගය කියලා. මේ යට එක යනවා. ඒකත් එක්ක තමයි. දැන් ඉතින් මේක කෙලින්ම මෙතෙන්ට ගෙනිහින් දැම්ම tan inverse x ඍණ භාගයයි ln 1 ධන x වර්ගය. ඉවරයි. මේ දැන් හදන්නේ 5 නෙවෙයි 6 වෙනි PDF එකේ ගණන් ටික තමයි හැදුවේ. ඒකේ අර මං කිව්වනේ කලින් අර cos කොහොම 2x 3x එනේවයි sin cos දෙක මම වර්ග එනේවයි ඒ ගණන් ටික මං අතහැරලා තියෙන්නේ. ඒවා හිනට සූත්‍ර වාගයක් පාඩම් කරන්න තියෙනවා. ඊළඟට තියෙන එක්සැම්පල් 7 මේවා තියෙන්නේ. ඒ ගණන් ටික මං අතහරිනවා. කාටහරි try කරලා බලන්න පුළුවන්. ඉතින් මේ සූත්‍ර ටික පාඩම් කරගෙන බලමු අපි තව මේ જાතියේ ඊළඟට තියෙන ආදේශ ගානක් ඒක මම කියන්නම්. 4 වෙනි PDF එකේ බලමු කොටස් වශයෙන් තියෙද කියලා. ඒක එකක් තියෙනවා 4 වෙනි PDF එකේ අන්තිම ගාන. ඒකේ තියෙන්නේ මේ වචෙන් දැන් කට කියන්නේ මතකෙ හිටින්න නැත්නම් කටපාඩම් කරගන්නවත් තමයි තියෙන්නේ. ln x හරිද? මේක බෙදීමක් වගේ තිබ්බට වැඩි කිරීමක්. අන්න බලන්න. වැඩි කරනවා 1යට x වලින්. ඔන්න ඕක තමයි වෙයි තියෙන්නේ. බෙදීමක් නෙමෙයි එතන තියෙන්නේ වැඩි කිරීමක්. මේකත් අර කොටස් වශයෙන් මේ අනුකලන එකක් තමයි. දැන් මේකේ ln x එකකුත් තියෙනවා අර විදිහට අර මම කිව්වේ x එනේවා කියලා. i late. එතකොට මේකේ මෙතන දෙකට ඇහිලා තියෙනවා මේක තියෙන්නේ තුනට. එතකොට මේක තමයි u වලට ගන්නෙ. ln x 1යට x අහවව මේක v ලිව්වා මේකේ අවකලනය. ඒකේ අවකලනය 1යට ln x 1යට x කලනය කරන්න තියෙන්නේ වර්ගය.
මේකේ කරණයක් තියෙනවා ක්‍රමයක් නම් මේ මෙහෙම හරි මේක මෙහෙම කර හැකියි මේ දෙක උඩට ගෙනියනවා එතකොට ඍණ දෙක වෙනවා හරිද ඍණ දෙක වුණාම මේක නිකන් පල්ලෙහාට ගියමුකෝ x වල ඍණ දෙක ඒ කියන්නේ පාත දෙන එකක් උඩට ගෙනිච්චාම ඒක බලය ඍණ කරලා ගෙනියන්න පුළුවන් ඒ විදිහට දැන් පැයට කිලෝමීටර හැදලා තියෙන්නේ මේ ඔය ඒ යට තියෙන කුරට ගිහින් තමයි ඒක හැදලා තියෙන්නේ කිලෝමීටර බෙදනවා පැය වලින් මේ දෙක අර බෙදීමක් විදිහට ලියන්න බැරි හින්දා මේ h උඩට ගෙනියනවා ඒකට km මේක ඍණ බලයක් වෙලා උඩට යනවා හරි ඒ වගේ තමයි මේකත් අර උඩට ගෙනිච්චාම ඍණ දෙක වෙනවා ඉතින් මේකට එකක් එකතු කරනවා එකතු කරාම x ඍණ 1යි ඒකෙන්ම බෙදනවා හරි එච්චරයි ඍණ බලයක් තිබ්බට අවුලක් නැහැ ධන බලයේ අවුලක් නැහැ අවකලනය කළා දැන් ඉතින් මේක මෙතෙන්ට දාන එකයි තියෙන්නේ ln x 1 x ඍණ x මේක ඔය නම් මෙහෙමත් පුළුවන් 1 x හරි නේද ඒ අර මේ 4 වෙනි ටියුට් එකේ අන්තිම ගාන ඊට පස්සේ මේවට ඉතින් අර x වලට ආදේශ කරන්න අර තියෙන ඉහළ සීමාවන් පහළ සීමාවන් අහපව් කොටස් වශයෙන් අවකලනය තව තියෙනවා මේ tan x කියලා එකක් tan කියන්නේ sin x බෙදීම cos x නේ මේක ඔයාලා sin x එකයට cos x කියලා ඉවර වෙලා මේ uv අරගෙන හදාගන්න මහා ලොකු දෙයක් නෙවෙයි ඒක අර i වලින් අර මෙතෙන්ට i ඇහිල්ලා ඉවර වෙලා අර ප්‍රශ්නේම අහපව ඇහිල්ලා ඉවර වෙලා මේ එහෙම තමයි මම හිතන්නේ ඒක උත්තරේ එන්නේ මට මතක විදියට. එහෙම දන්නේ පොඩ්ඩක් හදලා බලන්න. හරි කොටස් වශයෙන් මේ ටික ඉවරයි. හරිද මම පොඩ්ඩක් අර මේ ස්පීඩ් කරා ඉතින් කෙටියෙන් මේ ඔයාලා පොඩ්ඩක් ඒ ගණන් ටික try කරලත් බලන්න අර මේ තේරෙන්නේ නැති එකක් තියෙනවා නම් chat GPT එහෙම දාලා පොඩි අයිඩියා එකක් ගත්ත හැකියි. ඊළඟ එක තියෙනවා මේ ආදේශ කරන්න තියෙන්නේ. ආදේශ කරන එකයි අනිත් එක බින්න භාගයකයි. මේ දෙක බලන්න.